Hero Production. Itu sand. Mama gatti ne. Oh. Ewas nih ita. Audio hora karena karam gahan. ඒ උඹලා දැක්කද බං අර එහා ගම එක ගෙනල්ලා තියෙන බයික් එක? මොකද්ද බං ගෙනල්ලා තියෙන බයික් එක? රෝද දෙකේ එකක් බං. දුවනවද? ඒක ඉතින් මම බැලුවේ නෑනේ. මොකද මම මෙතන කරන්නේ බල? දාන්න දිනවා බං. අදසර පුළුවන් මම කොච්චර පුළුවන්ද? උඹලා දැක්කද බං අරු ගාලා දෙන බයික් එක? ඔව් බං අපිත් ඒ ගැන තමයි කතා වෙන්නේ. කොහෙන්ද බං අපිට ඕව ගන්න සල්ලි? හැබැයි කරනවා සුපිරටක් තියෙන ඈ. අඩේ ඒ මොකද්ද බං මේ දවස් ටික අතේ සතේ නැතුව ඉන්නේ. ඊන ටිකක්වත් ගන්න නෑ බං සල්ලි. සීනි මොකටද බං? සීනි නේද? පොඩි වැඩකට පොඩි උන්ටව තේරෙන්නේ නෑ තාම. Podi එක. මේ හිත ගන්න පොඩි එකක්. මං දන්න තැනක නිදානක් තියෙන හැබැයි ගත්තොත් නම් ගොඩ බං ඈ. උඹට පොලිස් කේස් නේ බං. අවුද බං මාර්ට් වෙන්නවා කරන්නේ. ඕවා ගන්න ගුරෙක් එහෙම උනේ නේ බං. ඔව් බං උඹලා ඒකට බය වෙන්න එපා. මං දන්න සුපිරි ගොඩෙක් ඉන්නවා. හැබැයි පොර සුපිරි ගොඩ ඈ. අපි හෙට මෙවන් ගහම් වෙන්න. ඒ වරෙන් බං දාන් අදින්න. නේන පොඩි එකක්. ඔව්. Tanggung kamu ikan inna. ගුරුන් වහන්සේ හම්බෙන්නද? ගුරුන් වහන්සේ ඕ සෙට් එකක ලදනම් ගාන කඩාගත්තේ. හරියන ඉන්දියන්නෝ ගුරුන් වහන්සේ ඔයගොල්ලන්ට එන්න කිව්වා. පාවහන් කාලවල ඇතුල් වෙන්න මේක දෙයියන් ගැඩවිය. මේගොල්ලන්ට වැදුරක් කියම දාලා දෙන්නු ඉඳගන්න. හරි ගුරුන් වහන්සේ. ඕක දීපන් උඹට ගෙදර අරන් යන්න නෙමෙයි දුන්නේ. මොකද්ද කාරණේ? Urungannya abi galak kena gannawe. ඈ ගොලක්? අපි කිව්වේ මේ නිදාන් ගලක් ගැන. කොහෙද දැන් ඕක තියෙන්නේ? අපේ වත්තපල්ල ගුරුනාන්සේ එතන හරියටම තියනවද කියලා බලා ගන්නවා. එහෙනම් අපි අන්දනමක් බලමු පොල්ල දුමක් දාලා ගනින්කෝ. ගුරුන් වහන්සේ දුමන්නන් දාන්න විදියක් නැහැ. දුම්මටියක් තමයි ගහන්න වෙන්නේ. ඒක තමයි අකෝ කිව්වේ. සාදු සාදු සාදු.
කිරිපොණ ගායද බං? ඈ කිරිපොණ ගායෙත් දන්නේ නැහැ නේ බං උට. එහෙමද කොහෙද දාම අපි සල්ලි එකතු කරලා පණු පෙත්තක් අරන් දෙමුද බං? ඒක තමයි නේ බං. ඔබෑමතු දේවරයා වෙන දේවාලයකට වැඩ සිටි අතර කරුණාකර මද වේලාවකින් නැවත උත්සාහ කර බලන්න. දෙයියෝ මේ වෙලාවේ බිසී තමා අපි වැඩක් කරගන්න ගියාම් බං දෙයියොත් බිසීනේ. ඒකනේ බා මට නම් හිතෙන්නේ මම බොරුවක් කරන්නේ බං. උඹට බං කිව්වේ. හරි හරි ඉතින් මටත් යවල දෙන්න කිව්වේ. උඹලා නම් අනේ මන්ද බං. A few moments later. මොනවද ගුරුනාථයක තියෙන්නේ? ඒකනේ බං. පෙට්ටිය කඩලා තමා බලන්න වෙනවා. අයියා අපි කවද්ද වැඩේ කරන්නේ? ඒක තියෙන්නේ කෙල්මුර දාලා. ඊට රෑම අපි වැඩේ කරමු. එහෙනම් ගුරුනාථ අපි ගිහින් එන්න. හා හා ඔහොම පොඩ්ඩක් ඉන්න. මේක මොනවද ගුරුනාථ තියෙන්නේ? ඕකේ තියෙන්නේ අපිට ඕනේ බඩු ටික ඔය ටික හෙට වෙද්දි හොයලා තියන්නකෝ. හරි ගුරුනාථ අපි මේ බඩු ටික ගේන්න. මං නම් බයික් එකක් ගේනවා එහා ගමේ කට හික් ගෑවෙන්න. නන්න කලින් හිතවන්න බෑ. අනේ නිකන් ඵලයන් බයි යන්න. නම් බයක් හිතනවා බං. බය වෙන්න එපා බං. ඔහොම පුළුවන් ද බං උඹලත් එක්ක වැඩක් කරන්න. උඹලා වැඩේ කරන්නත් ඉස්සෙල්ලා බය වෙලානේ. වැඩක් කරන්න ඉස්සෙල්ලා බය වෙන්න එපා බං. ඒ වුණාට බං. හරි හරි කොහොම හරි කරලා ගත්තොත් ගොඩනේ. ඔව් ඔව්. ඕ අපි දැන් ගෙවල් වලට යනවා. යකෝ හීනේ අද දැකලා තියෙන්නේ අම්බෝ. අවුලක් නැහැ. කොහොමද මේ හීනේ හෙට හැබෑ වෙනවනේ. අපි නිදානේ ගත්තාම. ඕන්නේ නම් වැඩේ පටන් ගන්නයි යන්නේ. හරියනම් ගෙනා බඩු යන්තර වැඩේ පටන් ගන්නවා.
මොකද ගුරුනාන්සේ සද්දේ පොලිසියෙන්වත් පැන්නද? උඹලා කොහෙද බං දුවන්නේ? මට කෝල් එකක් ආවේ. මොනවද බං කරන්නේ බලහන්කෝ අවිත් බය වුණා. තව පොඩ්ඩෙන් ගුරුනාන්සේ ගෙදර යනවා. උඹලා අනේ මන්ද බං. උඹලත් රඩියක් ගහන්න බං. නෑ අයියා කොහෙද මේ වඩි ගහන්න මේ අලගොඩ දානවා. කාලයක් ගුරු ගන්න. කෙහෙල්ලලද? නෑ අයියා නිදාන ගුරු ගන්න. ඔබ දැන් මල්ලන හැම නෙමෙයි. කවුරුත් ඔක අල්ලන්න එපා. දෙවරක් සාදුකාරයක් පවත්වන්න වින්නද? සාදු. මේ නිදානි ගන්න යන්නේ. කො දෙන්න ගුරුනාන්සේ බලන්න. අනේ මේකි මොඩක් ගෑවිලා මේ. ඒක චුට්ටක් පිහ දාලා එහෙම ගන්නම. මේකේ මොනවද දන්නේ නැහැ නේ ගුරුනාන්සේ තියෙන්නේ. මේ මොකද්ද මේ රච්චු ඩෝංගේ ඉනේ බඳපු එක වගේ. අයියෝ මේ මොකද්ද බම් මේ? රාජ්‍ය යට ගන්න එක වගේ. මේක ඇදෙනවත් එක්ක බං. ආගුරුන්නා බලන්නකො මේ මොකද්ද කියලා. යකෝ මේකේ හිලකුත් තියෙනවනේ. අනේ මොකද බදවුම් බලවල කරන්නේ නේ මොන අපරාධයක්ද උඹලා ගොඩක් තියන්නේ අපේ මේ මුත්තක අම්බිරේෂනේ කරම් පෙරවගෙන අම්බිරේෂ බඩ තොප්පල කිව්වනම් මම අම්බිරේෂ මහරජුනේ ඕකට තී කරම් දෙන්නත් බැල බරගාට ඔය අම්බිරේෂ යමම්බා යන්න මුන්ගේ මේ මුත්ත ගැඹුඩ ගන්නද බං අපි මෙච්චර කට්ටක් ගෑවේ